ගන්නවා මගේ YouTube channel එකට. අපිට යාළුවෝ YouTube channel එකක් හදුවා gaming අද්දී. මේ channel එකට පළවෙනි වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරමු Free Fire lag එක හදාගන්නේ කොහොමද කියලා. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ Free Fire lag වෙන එක. ඉස්සෙල්ලාම memory පෙන්නලා ඉන්නවා. මේකත් 1GB RAM phone එකක්. මේකෙත් ගහන්න අමාරුයි Free Fire. මේ දැක්කනේ memory හොඳටම පිරලා තියෙන්නේ MB 800ක් විතර පිරලා තියෙන්නේ GB එකකින්. සාමාන්‍ය Free Fire play කරගන්න MB 450ක්වත් ස්පේස් එක තියෙන්න ඕනේ memory එකේ. දැන් මගේ 800යි MB පිරලා තියෙන්නේ. දැන් මට කොහොමද ගහගන්න බෑ ගියක් ලැග්ගුණා. අපි මේක හදාගන්න අපි එහෙනම් වීඩියෝ එකට යන්න මේක හදාගන්න. මුලින්ම යන්න ඔයාලගේ ෆෝන් එකේ සිස්ටම් කියලා එකක් ඇති. නැත්නම් සමහර ෆෝන් වල බවුට් කියලා ඇති. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙයාගේ ඩෙවලොපර් ඔප්ෂන් කියලා දෙනවා. අන්න ඒකට යන්න. සමහර අයගේ මේ ඩෙවලොපර් ඔප්ෂන් එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක දාගන්න විදිය මම කියලා දෙන්නම්. ඒකට යට තියෙන about phone කියලා ඒකට යන්න. ඒකට ගිහිල්ලා යක් යටට යනකොට මේ build number කියලා එකක් තියෙනවා. ඒක ටිකක් ඔබාගෙන යන්න. ඔබාගෙන ගියාට පස්සේ ඔයාලට develop option එක open වෙනවා. දැන් මාගේ open වෙලා තියෙන නිසා මම ආයෙ කරන්නේ නැහැ. ඒක ඇතුළට යන්න. ඇතුළට ගිහිල්ලා පල්ලෙහාට යන්න. මෙතන USB debugging කියලා තියෙනවා. ඒකට ඔයාලගේ ටික එක දාලා නැතුව ඒක දාගන්න. ඕකේ දෙන්න. දැන් මම පල්ලෙහාට යද්දි මෙතන logo buffer size කියලා දෙනවා. ඒකේ 256 per second කියලා දෙන්නේ. ඒ වල 1M දාගන්න. අනිවාර්යෙන් දාගන්න ඕනේ ඒක. ආයෙ මෙතන enable GPU debug layers කියලා දෙනවා. ඒක ටික එක දාලා නැතුව ඇත්ත වල ඒක ටික එක දාගන්න. ආයෙ මෙතන තියෙනවා game drive performance කියලා. මම ඒක දැන් Samsung M01 එකක්. ඒක නිසා මගේ තියෙන්නේ game drive performance කියලා. ගොඩක් අය මේක නැතුව ඇති. මෙහෙම තියනා ඉන්නවනම් මේක ගිහිල්ලා game Free Fire එකට ගිහිල්ලා ඇත්ත default කියලා එයින් මේක වල game driver කියන එක දාගන්න. ඔයාලා මෙතනින් back වෙලා පල්ලෙහාට යන්න. lag එක හදාගන්න විදිහ තමයි කියන්නේ මම. තව පල්ලෙහාට යන්න ඕනේ guys. යනකොට මෙතන window animation scale කියලා තියෙනවා. අන්න ඒකේ animation off කරලා තියාගන්න. මම off කරලා තියෙන දැන් මම ඊට යටින් තියෙනවා එකක් ඒකෙත් animate කරලා තියෙන්නේ. ඊටත් යටින් තියෙනවා ඒකෙත් animation off කරලා තියාගන්න. ඒක ෆෝන් එක පොඩ්ඩක් smooth තියෙනවා. මේක medium width කියලා දෙනවා. ඒක ඔයාලගේ ෆෝන් එකට අනුව DPI හදාගන්න 1GB RAM නම් DPI වෙනස් කරන්න යන්න එපා. 360 කියන්න. 2GB RAM 3GB RAM වගේ නම් DPI 400 425 වගේ දාන්න. එච්චරයි මෙතනින් නම් කරන්න තියෙන්නේ. ඒක ඔයාලා මෙතනින් back වෙලා Play Store එකට යන්න. මේක ටිකේ ගොඩක් අයට හරියනවා. මම Play Store එකට ගිහිල්ලා app එක download කරගන්න ඕනේ. මෙතන search කරගන්න RAM booster කියලා search කරගත්ත පස්සේ game booster කියලා එනවා. අන්න ඒක touch කරගන්න. touch කරගෙන මේක install කරන්න. මුලින්ම ඇද්දි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. එතන ස්ටාර්ට් කියලා තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඒක ඉවරලා මෙතන දැන් ස්ටෝරේජ් එකේ අපිට තව ඉතුරුලා තියෙන ගාන පෙන්නනවා. මම නම් දැන් 139යි ඉතුරුලා තියෙන්නේ. මෙතන අපිට බූස්ට් කරගන්න ඕනේ. දැන් අපේ මෙතන උඩින් පින් එක පෙන්නනවා.
160 ගණන් තමයි යන්නේ ගොඩක් වැඩියෙන් යන්නේ මේක අඩු කරලා තියාගත්තම තමයි අපිට ලැග් නැත resolution එක 1280ට වගේ දාන්න වෙන්නේ දීලා graphics කියන එක FPS කියලා තියෙන්නේ FPS කියන එක ඔයාලා දාගන්න 144ටම දාගන්න graphics කියන එක කියන්නේ ඒක ස්මූත් කියලා දාගන්න ඒකලන්නේ දෙන්න ඒකල මෙතන ඔප්ටිමයිසේෂන් කියලා වැටලා කම්ප්ලීටඩ් කියලා වැටෙනවා ඒකල ටැප් කළා මෙතන ඉන්න ටැප් කළා හිටියට පස්සේ tool එක ඇක්ටිව් වෙලා ඉන්නේ ඊළඟට තියෙන ඉතින් ගේම් එකට ගිහිල්ලා ප්ලේ කරලා බලන්න තමයි ගොඩක් මේ යන්න කලින් ඔයාලා මෙමරි එක තියෙනවා නම් ක්ලියර් කරගෙන යන්න ගේම් එක ගහන්න කලින් ගේම් එකේ ග්‍රැෆික්ස් වැඩියෙන් දාලා තියෙනවා නම් ඒක ස්මූත් කරලා දාගන්න එතකොට තව ටිකක් ගේම් එක හොඳ ප්ලේ ගන්න පුළුවන් ඒ ඔයාලට මම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා like කරලා share කරන්න අපි තායි වීඩියෝ එකකින් හම්බෙමු thank you